සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරියනි. මේ සුන්දර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරමි. අද උදෑසනත් දෙවියන් වහන්සේගේ වචනේ අපට 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයෙන් සඳහන් කරන දේ මෙයයි. මත්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමෙත් හික්මවීමෙත් ආත්මයක්ය. දයාබර දේවදරුවනි, අද උදෑසන 2 තිමෝති පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ අපි බලවත් සත්‍යයක් ඉගෙන ගන්නවා. ඒ තමයි බියත් ආත්මයේ ගුණාංගයන්, එනම් බලය, ප්‍රේමය, හික්මවීම අතරේ තිබෙන වෙනස. ඇත්ත වශයෙන්ම බිය කියන දේ ස්වභාවික නෑ. එය හැම විටම ක්‍රියා කරන්නේ පාලනයක් නැති ස්ථානයේ. කර්කශ මනස්වල, දර්ශනයක් නැති ජීවිතවල, ඒ වගේම දෙවියන් වහන්සේගේ සත්‍ය කරුණු කොටගෙන අත්තිවාරමක් නැති අයවලුන්ගේ ජීවිතවල බිය වර්ධනය වෙනවා. හික්මවීමක් නැති ජීවිතේ බිය බලවත් ලෙස ක්‍රියා කරනවා. නමුත් දෙවියන් වහන්සේ එයට ප්‍රතිවිරුද්ධව සිටගන්ට අපිට වෙනස් ආත්මයක් දී තිබෙනවා. ඇත්ත වශයෙන්ම හික්මවීම කියන්නේ ආත්මික උපකරණයක්. බිය පැමිණෙන හැම මොහොතකදීම ඇදහිල්ලෙන් ප්‍රතිචාර දක්වන්නට හික්මවීම උපකාර කරනවා. විනයක් ඇති මනසක් හැම දෙයක්ම පිළිගන්නේ නැහැ. ඒ වෙනුවට විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල්ද බිඳහෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කරයි. 2009 ජනවාරි 15 වන දින 15:49 දරන ගුවන් යානය නිව්යෝර්ක්හි ලගුදියා සිට මගීන් සහ කාර්ය මණ්ඩලයේ 155 දෙනෙකු සමග උතුරු කැරෝලිනාව බලා පිටත් විය. ගුවන් ගමනින් මිනිත්තු කිහිපයක් ඇතුළතුල යානය දැවැන්ත කුරුල්ලෙකුගේ ගැටීමට ලක් වූ අතර එයින් එන්ජින් දෙකම අක්‍රිය විය. නියමයකුගේ නරකම බියකරු සිහිනයකට මුහුණ දුන් කපිතාන් චෙස්ලි සුලන්බර්ග් සංසුන්ව තම විකල්ප අවස්ථාවන් ගැන සිතුවේය. ලගූදියා වෙත නැවත පැමිණීම හෝ අසල ටෙටබෙරාට ගොඩබෑමක් කළ නොහැකි විය. කාලය ගෙවියක්ම සුලන්බර්ග් ප්‍රසිද්ධියේ පැවසුවේ අපි හඩ්සන් වලට යමු යනුවෙනි. ආශ්චර්යයක් ලෙස යානය ජීවිත හානි හෝ බරපතල තුවාල නොමැතිව හඩ්සන් ගඟට ආරක්ෂිතව ගොඩ බැස්සේය. කෙසේ වෙතත් සුලන්බර්ග් පසුව හෙළි කළේ ඔහු ඒ මොහොතේ යාඥා නොකළ බවයි. ඒ වෙනුවට ඔහු වසර 40ක අත්දැකීම් මගින් පැන නැගුණු අර්බුදයකට ප්‍රතිචාර දක්වමින් සිටියේය. යානය ගොඩ බෑමට ඔහුගේ තීරණය නීති හෝ ප්‍රතිවිපාක මත පදනම් නොවූ අතර ස්වභාවයෙන් පැමිණෙන වසර ගණනාවක පුහුණුව සහ විනය මත පදනම් විය. දයාබර දේවදරුවනේ, ඍණාත්මක සිතුවිලි අපේ මනසට ඇතුල් වෙන්න හදන විට දෙවියන් වහන්සේගේ කරුණාවත් හික්මවීමත් කරුණු කොටගෙන ඒ හැම මොහොතකදීම විනයානුකූලව ක්‍රියා කරන්නට උපකාර කරනවා. බියේ ශබ්දය සම්පූර්ණයෙන්ම නිශ්චල කරලා අපේ හදවත් දෙවියන් වහන්සේගේ කටහඬට ඇහුම්කන් දෙන්න උපකාර කරනවා. ආත්මයන් වහන්සේ මඟ පෙන්වන හැම ජීවිතයක් තුළම හික්මවීම තිබෙනවා. මොන වගේ වාතාවරණයක් තිබුණත් නිර්භීතව ජීවත් වෙන්නටත් දෙවියන් වහන්සේගේ සත්‍ය පදනම් කොට විශ්වාසෙන් ක්‍රියා කරන්නටත් පැහැදිලිව හැමදේම හරියාකාරව තේරුම් ගන්නටත්
උපකාර කරනවා. අපි දැන් යාඥා කරමු. අබ්බා පියාණනේ, බිය අභිබවා යන්ට පුළුවන් බලවත්ම උපකරණය අද මට උගන්වපු නිසා ඔබට අනේක වාරයක් ස්තුතියි. ඔබගේ සත්‍ය තුල මට ගොඩනැගෙන්න කරුණාව දෙනු මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආමේන්. ශලෝම් මරණාතා.